හරි එහෙනම් ආයිබෝන් ළමයි හැමෝටම අපි අද කතා කරන්න හදන්නේ 12 වෙනි පාඩම. ඒ කියන්නේ ඔයාලගේ සිලබස් එකේ තියෙන අවසාන පාඩමට කලින් පාඩම මේ 12 සහ 13 පාඩම් දෙක ගොඩක් පොඩි පාඩම් දෙකක් තියෙන්නේ. ඒ නිසා මේක ඔන්ලයින් මම කරලා ඉවරයක් කරනවා. ඔයගොල්ලන්ට රෙකෝඩ් එක දාන්නම් ආයිත් බලන්න මේ YouTube එකට දාලා link එක ඔයාලට දාන්නම්. ඒ වගේම තමයි මේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ක්ලාස් එකේදී අහන්න. හරි? මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේකෙත් අහන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හරි? පාඩමේ නම තමයි ව්‍යාපාර තොරතුරු සංනිවේදන තාක්ෂණය. එතකොට මේකෙදි කතා කරන්නේ මේ ආයතනයක නැත්තම් ව්‍යාපාර ආයතනයක කොහොමද තොරතුරු සංනිවේදන තාක්ෂණය පාවිච්චි කරන්න කියලා. IT කොහොමද ආයතනයක පාවිච්චි කරන්න කියලා. එතකොට මේකේ ගොඩක්ම තියෙන්නේ ඔයාලට බිස්නස් වල තියෙන දේවල්. ඔයාලගේ බිස්නස් සබ්ජෙක්ට් එකට අදාළ දේවල් ටිකක් තමයි තියෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය දැනීමට අදාළ කොටස් ටිකක් තමයි තියෙන්නේ මේක. ඔයාලා තියරි කියව ගත්තත් තේරෙනවා. ඒ වුණාට මම පාඩම් පොඩ්ඩක් විස්තර කරලා දෙන්නම්. හරි? එතකොට ඉස්සෙල්ලාම අපි කතා කරනවා මේ අංකිත ආර්ථිකය නැත්නම් ඩිජිටල් ඉකොනොමි එක ගැන. මේ චංචලා එහෙම ඉංග්‍රීසි වචන අවශ්‍ය නිසා මම කියන්නේ ඩිජිටල් ඉකොනොමි තමයි අංකිත ආර්ථිකය කියන එකට ඉංග්‍රීසි වචනය. හරි? ඩිජිටල් ඉකොනොමි. එතකොට හරි මේ හරි. අංකිත ආර්ථිකය කියලා කියන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය භාවිතය නිසා අංකිත ආර්ථිකයක් වර්තමානයේ ගොඩනැගී ඇත. අංකිත සංනිවේදන ජාල පරිගණක මෘදුකාංග සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ අන්තර්ගත තාක්ෂණයන් මත පදනම් වූ ආර්ථිකයකි. එතකොට මේ ඩිජිටල් ඉකොනොමි එකක් කියලා කියන්නේ ළමයි මේ තාක්ෂණෙත් එක්ක එකතු වෙලා තමයි මේ ඉකොනොමි එක හැදිලා තියෙන්නේ. ආර්ථිකය හැදිලා තියෙන්නේ තාක්ෂණය එකතු වෙලා. එතකොට මේ සංනිවේදන ජාල එකතු වෙලා හරි පරිගණක මෘදුකාංග වගේ දේවල් එක සොෆ්ට්වෙයාර්ස් එකතු වෙලා තමයි මේ ආර්ථිකය හැදිලා තියෙන්නේ. හරි? ඒවට තමයි අපි කියන්නේ ඩිජිටල් ඉකොනොමි එකක් කියලා. ඒ කියන්නේ ආර්ථිකය නිර්මාණය වෙලා තියෙන්නේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය එකතු වෙලා තමයි මේ ආර්ථිකය ගොඩනැගිලා තියෙන්නේ. එතකොට අපි මේ පාඩමේ දිගටම කතා කරන්නේ මේ සාමාන්‍ය වෙළඳ පොලේ වෙන දේවල් IT තාක්ෂණය පාවිච්චි කරලා කොහොමද කරන්න කියලා. හරි? එතකොට මේ ආර්ථිකයේ සිදු කරන කාර්යයන් වලට කීපයක් දීලා තියෙනවා. භාණ්ඩ ප්‍රචාරණය අපි ප්‍රචාරණ කටයුතු ගොඩක් කරනවානේ Facebook එකෙන්. එතකොට Instagram එකෙන්. එතකොට අපි ඔය එක වෙබ්සයිට් පාවිච්චි කරලා ප්‍රචාරණ කටයුතු සිද්ධ කරනවා. මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගැනීම කරන අපි ඔය ඔන්ලයින් භාණ්ඩ මිලදී ගැනීම සිද්ධ කරනවා. භාණ්ඩ ප්‍රවාහනයට අවශ්‍ය සහාය දක්වනවා. තොග පාලනයට අවශ්‍ය සහාය දක්වනවා. තොග පාලන පද්ධති වගේ පාවිච්චි කරලා රක්ෂණ පහසුකම් සපයනවා මේ ආර්ථිකයේ සිද්ධ වෙන දේවල්. හරිද? ආදි කාර්යයන් පහසු කර ගැනීම සඳහා සුදුසු පරිදි තොරතුරු තාක්ෂණ මෙවලම් යොදාගෙන නවීකරණය වූ ආර්ථිකයක් අංකිත ආර්ථිකයක් ලෙස හඳුන්වයි. එතකොට මේ වගේ භාණ්ඩ ප්‍රචාරණය මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගැනීම භාණ්ඩ ප්‍රවාහනය තොග පාලනය ඊට පස්සේ රක්ෂණ පහසුකම් වගේ දේවල් තොරතුරු තාක්ෂණ මෙවලම් යොදාගෙන ආර්ථිකයට එකතු කරනකොට ඒකට අපි කියනවා අංකිත ආර්ථිකයක් කියලා. මේක වර්තමානයේ පාවිච්චි වෙන ආර්ථිකයක්. ගොඩක්ම ආර්ථික කටයුතු සිද්ධ වෙන්නේ මේ අංකිත නැත්නම් ඩිජිටල් විදියට තමයි ආර්ථිකයේ ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ. අංකිත ආර්ථිකයක භාවිතා වන ව්‍යාපාරික ක්‍රමවේද. ඔන්න ව්‍යාපාරික ක්‍රමවේද ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ප්‍රතිවෙන්දේසි අනිත් එක තමයි සමූහ මිලදී ගැනීම අනිත් එක තමයි විද්‍යුත් වෙළඳපොළ කියලා කියන්නේ. හරිද? වෙන්දේසි කියන්නේ මොකද්ද? ඔයාලා අහලා තියෙනවනේ. වෙන්දේසියක් කියන්නේ මොකද්ද? දන්නවනම් කියන්න. රත්තරන් බඩු හිම විකුණන්නේ බැංකුවල බේරගත්තේ නැතුණා. මේ වෙන්දේසියක් කියලා කියන මොකද්ද? සාමාන්‍යයෙන් අර
ඔව් බැංකුවල කරන ඔය වැඩේනේ රත්තරම් බඩු එහෙම කාලයක් එකතු කරලා ඔය මේ සින්න වුණු රත්තරම් බඩු අරගෙන වෙන්දේසි කරනවා. වෙන්දේසි කරනවා කියන්නේ මොකද්ද? ගැනුම් කරුවන් ටිකක් ඇවිල්ලා ඒ විකුණුම් කරුවන්ගෙන් ඉල්ලනවා බාණ්ඩ එක එක මිලවල් වලට ඉල්ලනවා එයාලට සුදුසුයි කියලා හිතන මිලවල් වලට ඉල්ලුවම වැඩිම මිලට සාමාන්‍යයෙන් මේ බාණ්ඩේ ලබා දෙනවා. එතකොට මේකේ වෙන්දේසි ප්‍රධාන වශයෙන් කොටස් තුනක් තියෙනවා. හරි බලමුකෝ මේ ඔන්ලයින් කරන වෙන්දේසි ගැන තමයි මෙතන කතා කරන්නේ. හරි එතකොට පළවෙනි වෙන්දේසිය ප්‍රතිවෙන්දේසි කියන කොටසේ පළවෙනි වෙන්දේසි කියන්නේ මොකක්ද කියලා කතා කරොත් වෙන්දේසියක් කියලා කියන්නේ භාණ්ඩ හා සේවා විකිණීමේ හා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ගැනුම්කරුවන් හා වෙළඳුන් අතර භාණ්ඩ හෝ සේවාවල මිල තීරණය කිරීම සඳහා ලන්සු තැබීම වෙන්දේසියක් ලෙස හැඳින්වේ කියලා කියනවා. එතකොට භාණ්ඩ හා සේවා විකිණීමේ හා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර භාණ්ඩවල මිල හා සේවාවන් මිල තීරණය කරන එක තමයි වෙන්දේසියක් කියලා කියන්නේ. එතකොට අපි මොකක් හරි භාණ්ඩයක් හිතන්නකෝ මොකක් හරි බිස්කට්ටයක් කියලා නැත්නම් හිතන්නකෝ ඇඳුමක් කියලා. ඒ ඇඳුම මං කියනවා ටී-ෂර්ට් එක මං කියනවා රුපියල් 1000යි කියලා. ඔයාලා කියනවා රුපියල් නෑ 1100යි කියලා. ඊට පස්සේ තව කෙනෙක් කියනවා නෑ 1150යි කියලා. ඔහොම ලංසු තියලා මිලවල් කියලා අන්තිමට වැඩිම මිල කියපු කෙනාට ඒ භාණ්ඩය හම්බ වෙනවා. මේ දවස්වල වෙසක් නිසා ඔය මේ සල්පිල් වලත් සිද්ධ වෙන්නේ ඔන්න ඔය වැඩේ තමයි. හරි සල්පිල් වල සිද්ධ වෙන්නේ ඔන්න ඔය වැඩේ තමයි ලන්සු තියෙන එක. වෙන්දේසියක් තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේ වෙන්දේසි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. සාමාන්‍ය වෙන්දේසි සහ විලෝම නැත්තම් ප්‍රතිලෝම වෙන්දේසි කියලා දෙකක් තියෙනවා. හරි අපි ඉංග්‍රීසියෙන් කියන එකට ඕක්ෂන් එකක් කියලා. ඒකත් ලියාගන්න වෙන්දේසියකට අපි කියන නම තමයි ඕක්ෂන් එක. මේ තියෙන්නේ ඉංග්‍රීසි වචන ඕනේ නැත්තම් තේරෙන්නෙත් නැහැ. ඒ නිසා මේවා ලියාගන්න. ඕක්ෂන් එකක් කියලා තමයි කියන්නේ අපි වෙන්දේසි වලට. චරිත් අනිත් අයත් චරිත් ගියා. හරි සාමාන්‍ය වෙන්දේසියක් කියලා කියන්නේ මෙහිදී ගැනුම්කරුවන් තරංකාරී ලන්සු තැබීමෙන් භාණ්ඩ මිල තීරණය කරයි. භාණ්ඩේ මිල තීරණය කරයි. මෙහිදී කාලයත් සමග භාණ්ඩේ මිල ඉහළ යයි. වෙන්දේසි අවසන් වන්නේ වැඩිම ලන්සු තබන්නා වෙත භාණ්ඩය අත් වූ පසුවයි. එතකොට අපි මේකෙදී අර සාමාන්‍ය විදියට වෙන වෙන්දේසිය. ගැනුම්කරුවෝ ගොඩක් බයර්ස්ලා ඉන්නවා. ගැනුම්කරුවෝ ගොඩක් ඉන්නවා. ඒ ගැනුම්කරුවෝ කීප දෙනාම එකතු වෙලා එක එක මිලවල් වලට මේ භාණ්ඩ ඉල්ලනවා. ඒ ඉල්ලුවට පස්සේ මොකද වෙන්නේ? වැඩිම මිල කියපු කෙනාට භාණ්ඩය හම්බ වෙනවා. මේක කාලය ගත වෙනවත් එක්කම මේකේ මිල ටික ටික වැඩි වෙනවා. දැන් ඔය සාමාන්‍ය ඔය පන්සල් වල මල් වට්ටියෙම යනවා රුපියල් 4000 5000ට. හරි. එතකොට ඔයාලට හිතේ පිස්සුනේ උන්ට මේක ගන්න කියලා. ඒ වුණාට නෑ. එහෙම වෙන්දේසි යනවා. හරි. එතකොට විලෝම වෙන්දේසියක් කියන්නේ මොකක්ද කියලා බලමුකෝ. විලෝම වෙන්දේසියක් කියලා කියන්නේ ගැනුම්කරුවන් විසින් භාණ්ඩ හෝ සේවා ඉල්ලුම් කරයි. ඔන්න බයර්ස්ලා ටික ගන්න මිනිස්සු ටික භාණ්ඩ හා සේවා ටික ඉල්ලුම් කරනවා. හරිද? එතකොට හොඳයි යේ නැති එක මේ චංචලා. මම මෙතන වෙන්දේසි කියලා දෙනවනේ ඒ නිසා අද යන්න එපා ඊළඟ දවසේ යන්න. හරි? ගැනුම්කරුවන් විසින් භාණ්ඩ හෝ සේවා ඉල්ලුම් කරනවා. හරි සාමාන්‍ය වෙන්දේසියකදී මෙන් නොව මෙහිදී විකුණුම්කරුවන් තරඟකාරීව භාණ්ඩයේ මිල පහත දමමින් මිල තීරණය කරයි. මෙහිදී කාලයත් සමග භාණ්ඩයේ මිල පහළ යයි. එතකොට මොකද්ද මේකෙදි වෙන්නේ? මේකෙදි වෙන්නේ භාණ්ඩයේ මිල අඩු කරලා ඉල්ලනවා. ඒ වෙන්දේසි වෙන්නේ ළමයි සාමාන්‍යයෙන් මේ වගේ හිතන්නකෝ දැන් ඔය කන්ස්ට්‍රක්ෂන් වල ඔය මේ මොකක් හරි හිතන්නකෝ ඔන්න ඔයාලා ගමේ පාරක් හදන්න මේ කොන්ත්‍රාක්ටයක් ගන්නවා කියලා. හරි.
කොන්ක්‍රීට් දාන්න මේ පාරක් කොන්ට්‍රාක්ටයක් ගන්නවා ඔය ගමේ ඉන්න සෙට් එකක් ලන්සු දානවා. එතකොට ඒ වගේ අඩුම ලන්සුවට තමයි මෙතනදි බාණ්ඩය මේ ඒ කන්ස්ට්‍රක්ෂන් වැඩේ බාර දෙන්නේ. අඩුම ලන්සුව තියෙන කෙනාට. එක්කෙනෙක් කියනවා මේ පාර හදන්න ලක්ෂ 10ක් යනවා. තව කෙනෙක් කියනවා මේ පාර හදන්න ලක්ෂ 8මාරෙන් මං කරනවා. තව එක්කෙනෙක් කියනවා නෑ මම මේක ලක්ෂ 7න් කරනවා. තව එක්කෙනෙක් කියනවා නෑ මේක ලක්ෂ 6න් කරලා දෙන්නම් මං කියලා කිව්වට පස්සේ අඩුවෙන්ම මේකේ ලන්සුව තියපු කෙනාට තමයි මේ විලෝම වෙන්දේසියේදී ඒ භාණ්ඩය හෝ සේවාව හම්බ වෙන්නේ. එතකොට ඒ දෙක තේරුණාද? සාමාන්‍ය වෙන්දේසිය සහ විලෝම වෙන්දේසිය. ඔව් සර්. හරි. එතකොට මේකෙදි මේ වෙන්දේසි කරන වෙබ්සයිට් තියෙනවා ළමයි මේ තියෙන වෙබ්සයිට් කීපයක් ඔයාලා නෙට් එකේ සර්ච් කරලා බලන්න. මේ වෙබ්සයිට් වලින් මේ ඔය වෙන්දේසියන් තමයි සිද්ධ වෙන්නේ. එතකොට ඔන්ලයින් තමයි මේ වෙන්දේසිය සිද්ධ වෙන්නේ. එතකොට ඔයාලගේ පන්සලේ තියෙන වෙන්දේසිය වගේම මේකෙදි සිද්ධ වෙන්නේ ඔන්ලයින් විදියට වෙන්දේසිය සිද්ධ වෙනවා. හරි. ඊට පස්සේ අන්තර්ජාලය පාදක කරගත් විලෝම වෙන්දේසිය මගින් මිල අඩු කර ගැනීමට අවස්ථාව ලැබීම. එතකොට මේ අන්තර්ජාලය පාවිච්චි කරලානේ අපි මේ වෙන්දේසි කරන්නේ. මේකෙදි අපිට මිල අඩු කරගන්න ඒ භාණ්ඩය හෝ සේවාවේ මිල අඩු කරගන්න අවස්ථාව හම්බ වෙනවා. කාලය ඉතිරි කර ගැනීම වගේ පහසුකම් සැලසෙනවා. ඇයි කාලය ඉතිරි කර ගැනීම කියන්නේ? අපි මේ වෙන්දේසියක් තියෙන තැනකට යන්න ඕනේ නැහැ. අපි ඔන්ලයින් තමයි වැඩේට සෙට් වෙන්නේ. ඊට පස්සේ ඔන්ලයින් ඒක භාණ්ඩය අවශ්‍ය මුදලට අපිට ඉල්ලන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකට කියනවා අපි විලෝම වෙන්දේසියක් කියලා. එතකොට මේක අන්තර්ජාලය මගින් තමයි මෙන්න මේ වෙන්දේසි දෙක සිද්ධ වෙන්නේ. සාමාන්‍ය විදියටත් සිද්ධ වෙනවා. අපි කතා කරන්නේ මේ තාක්ෂණය භාවිතා කරලා සිද්ධ වෙන දේ ගැන. ඊට පස්සේ කණ්ඩායම් ලෙස මිලදී ගැනීම. භාණ්ඩ මිලදී ගැනීමේදී යම් භාණ්ඩයකින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා විට එයට වට්ටමක් හිමි වේ. ඒ නිසා එහි මිල අඩු වේ. මොකක්ද කියන්නේ? භාණ්ඩය මිලදී ගැනීමේදී භාණ්ඩයකින් වැඩි ප්‍රමාණයක් මිලදී ගන්නා විට එයට වට්ටමක් හිමි වෙනවා. අපි ওই සාමාන්‍යයෙන් ඔය කියන්නේ සමහර වෙලාවට එකක් ගත්තොත් මෙච්චරයි දෙකක් ගත්තොත් මෙන්න මේ වගේ ගාණක් හම්බ වෙනවා. පහක් ගත්තොත් එකක් නොමිලේ කියලා හම්බ වෙනවා. ඒ වගේ හම්බ වෙනව නේද? ආඩියක් ඔව්ද? ඉන්න. ඊට පස්සේ මෙතනදි වෙන්නේ සාමාන්‍යයෙන් කණ්ඩායම් ලෙස මිලදී ගත්තට පස්සේ අපි සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දැකලා තියෙ පොලේ හැමත් එහෙමනේ. පොලේ හැමත් සාමාන්‍යයෙන් කිලෝවක් ගත්තම 100යි. හැබැයි කිලෝ දෙකක් ගත්තොත් 150ට දෙනවා කියලා තියෙනවා. ඔය සමහර කඩවල තියෙනවා යෝගට් පහක් ගත්තොත් එකක් නොමිලේ කියලා. හරි. එතකොට ඒකත් වෙන්නේ වෙළඳාමක් තමයි වෙන්නේ ළමයි. ඒකෙදි වෙන්නේ භාණ්ඩයේ විකුණුම් ප්‍රමාණය වැඩි කරගන්නවා. හරි. භාණ්ඩයේ විකුණුම් ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා යොදා ගන්නා උපක්‍රමයක් තමයි මේ කණ්ඩායම් ලෙස මිලදී ගැනීම සහ විකිණීම කියලා කියන්නේ. හරි. එතකොට මේවා මේ IT වලට අදාළ දේවල් නෙවෙයි. ඇත්තටම මේවා බිස්නස් වලට අදාළ දේවල්. හැබැයි මේක තාක්ෂණයත් එක්ක පාවිච්චි වෙලා වෙන නිසා තමයි මේක ගැන කතා කරන්නේ. හරි. එතකොට අපි වෙන්දේසිය කියන්නේ මොකක්ද කියලා දන්නවා. වෙන්දේසිය කොටස් දෙකයි. සාමාන්‍ය වෙන්දේසිය සහ විලෝම වෙන්දේසිය. ඊට පස්සේ කණ්ඩායම් ලෙස මිලදී ගැනීම කියන එක දන්නවා. දැන් අපි කතා කරන්න හදන්නේ විද්‍යුත් වෙළඳපොළ. නැත්නම් අපි කියනවා ඩිජිටල් මාකට් එක කියලා. ඩිජිටල් මාකට්. ඩිජිටල් මාකට්. හරි. එතකොට මේ ඩිජිටල් මාකට් එකක් කියලා කියන්නේ මේක හරියට ලියා ගන්න. ඩිජිටල්
හරිනේ මේ ඩිජිටල් මාකට් එකක් කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. ගැනුම්කරුවන්නා විකුණුම්කරුවන් අතර ගනුදෙනු සිදුවන්නේ වෙළඳපොළ තුලය. සාමාන්‍ය වෙළඳපොළක් කියන්නේ මොකක්ද? කෝ කොමස් කරන අය දැනගන්නවා. සාමාන්‍ය වෙළඳපොළක් කියන්නේ මොකක්ද? හිමාලි ඉකෝන්නල් තියනවා නේද? භාණ්ඩ හා ගැනුම් සේවා කරුවන් හා විකුණුම් කරුවන් චංචල ඒවාලි කියන්නේ වන්නියට සිග්නල් නෑ සර්. හරි මොකක්ද වෙළඳපොළක් කියලා කියන්නේ? ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් එකතු වෙලා ගනුදෙනු සිද්ධ වෙන ස්ථානයන්නේ සාමාන්‍යයෙන් කෙටියෙන් කිව්වොත් ඔක ඉකෝන්නල එහෙම විස්තර කරලා ඇති. හරිද? එතකොට ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් අතර ගනුදෙනු සිදු වෙන තැනකට අපි කියනවා වෙළඳපොළ කියලා. මේ පාරිභෝගිකයන් සහ තොග වෙළෙන්දන් සිල්ලර වෙළෙන්දන් නියෝජිතයින් දැකගත හැකිය. මෙය වෙබ් අඩවියක් මූලික කරගෙන සිදුවන්නේ නම් එය විද්‍යුත් වෙළඳපොළකි. මොකද්ද විද්‍යුත් වෙළඳපොළක් කියලා කියන්නේ? මේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් එතකොට තොග වෙළෙන්දන් සිල්ලර වෙළෙන්දන් නියෝජිතයින් කියන්නේ ඒජන්ට්ලා එක එක කම්පැනි වලින් එන්නේ මංචි එකෙන් එනවා ඒජන්ට් කෙනෙක් ඊට පස්සේ මැලිබන් එකෙන් එනවා ඒජන්ට් කෙනෙක් ඒ වගේ කට්ටිය එකතු වෙලා වෙබ්සයිට් එකක් කරා මේ වැඩේ කරගන්නවා නම් ඒකට කියනවා අපි විද්‍යුත් වෙළඳපොළක් කියලා. හරි එතකොට අපි ඔය e-commerce කියන්නේත් ඕකටම තමයි. එතකොට ඔයාලා ඔය ඔන්ලයින් භාණ්ඩ මිලදී ගන්න ඔය අලුතින් ඇවිල්ලා තියෙන Temu app එක එතකොට AliExpress Alibaba eBay වගේ ඒවා මේ විද්‍යුත් වෙළඳපොළවල්. ඒකේ භාණ්ඩ සහ සේවා මිලදී ගන්න තියෙන්නේ අපට අන්තර්ජාල වෙබ්සයිට් එකක් කරා. හරිද? එතකොට මේ විද්‍යුත් වෙළඳපොළ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. ඉදිරි අන්තය සහ පසු අන්තය කියලා කොටස් දෙකකට බෙදෙනවා. බලමු ඉදිරි අන්තය කියන්නේ මොකක්ද කියලා. මේක වැදගත් කොටස් තියෙනවා නම් හයිලයිට් කරගන්න මට කියන්න අමතක වෙනවා. ඒක නිසා හයිලයිට් කරගන්න මේ මං කියපු මොන හරි තිබ්බොත් ඒත් හයිලයිට් කරගන්න. ඉදිරි අන්තය කියලා කියන්නේ ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණ ගැසෙන්නේ මෙම අන්තයේදීය. භාණ්ඩ හා සේවා පිළිබඳව විස්තර ඒවායේ මිල ගණන් මෙහි අන්තර්ගත වේ. හරි. එතකොට මේ ඉදිරි අන්තය කියලා කියන්නේ වෙළඳපොළක ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් මුණ ගැහෙන තැන. පොලේ නම් පොළ තමයි පොලේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් හම්බෙන තැන් තමයි ඉදිරි අන්තය කියලා කියන්නේ. අපි වෙබ්සයිට් එක නම් වෙබ්සයිට් එකේ අපි භාණ්ඩ මිලදී ගන්න යනකොට ඒ භාණ්ඩ මිලදී ගන්න අපට පෙන්නන තැන වෙබ්සයිට් එක තමයි මේ ඉදිරි අන්තය කියලා කියන්නේ. හරිද? එතකොට පසු අන්තය කියන්නේ මොකක්ද? නිෂ්පාදකයාගෙන් හෝ තොග වෙළෙන්දාගෙන් භාණ්ඩ මිලදීගෙන ඒවා ගබඩා කර ගැනුම්කරුවන් ඒවා මිලදී ගැනීම දක්වා වූ ක්‍රියාවලිය මෙයට අයත් වේ. මොකක්ද වෙන්නේ මේකෙදී? නිෂ්පාදකයාගෙන් හෝ තොග වෙළෙන්දාගෙන් භාණ්ඩ අරගෙන ඒවා ගබඩා කරලා ගැනුම්කරුවන් ඒවා මිලදී ගැනීම දක්වා සිද්ධ වන ක්‍රියාවලිය. එතකොට ළමයි පසු අන්තය මේකට අපි කියන බැක් ඔෆිස් එක. ඉදිරි අන්තයට කියන ෆ්‍රන්ට් ඔෆිස් එක කියලා. හරි සාමාන්‍ය IT වල. එතකොට මේ පසු අන්තයේදී සිද්ධ වෙන්නේ මෙතන නිෂ්පාදකයා ඉන්නවා. නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්දට හම්බ වෙලා හරි තොග වෙළෙන්දගෙන් අපි ඒවා අරගෙන ගබඩා කරලා තියාගෙන හරි ස්ටෝ කරගෙන ගබඩා කරලා තියාගෙන අන්තිමටම පාරිභෝගිකයා නැත්නම් ගැනුම්කරුවට නැත්නම් සිල්ලර වෙලෙන්දට වෙන්නත් පුළුවන්. මේ අන්තිමටම මෙන්න මෙයාට ලැබෙන කොටසට අපි කියනවා මොකද්ද? පසු අන්තය කියලා. එතකොට මේ පසු අන්තය තමයි ලොකු වැඩක් සිද්ධ වෙන්නේ. ඉදිරි අන්තය වෙන්නේ ගැනුම්කරුවන් විකුණුම්කරුවන් එකතු වෙනවා විතරයි. හැබැයි පසු අන්තයේදී නිෂ්පාදකයාගෙන් ඊට පස්සේ තොග වෙළෙන්දාගෙන් වගේ භාණ්ඩ ටික අරගෙන ඒවා ගබඩා කරලා තියාගෙන ගනුදෙනුකරුවන්ට ඒවා ලැබෙනකම්ම සිද්ධ වෙන ක්‍රියාවලියට කියනවා අපි මේක පසු අන්තය කියලා. නැත්නම් බැක් ඔෆිස් එක. ඒ කියන්නේ ඒක පාරිභෝගිකයාට වෙන්නේ නැහැ ළමයි. දැන් අපි දකින්නේ නැහැනේ කඩේට ගිහිල්ලා සන්ලයිට් ගන්නකොට
සන්ලයිට් හදන්නේ කොහොමද? ඊට පස්සේ සන්ලයිට් මේ මොනරාගලට එන්නේ කොහොමද? ලොරිය දාන්නේ කොහොමද? ඊට පස්සේ ලොරිය පටවලා මෙහෙට ගේන්නේ කොහොමද? ඊට පස්සේ එහෙන් තොග වෙලෙන්දගෙන් සිල්ලර වෙලෙන්දට දෙන්නේ කොහොමද? අපිට ඕවා අදාළත් නැහැ. අපි ඕවා අපිට ඕවා දකින්න හම්බෙන්නෙත් නැහැ. හරි? හැබැයි අපි දකින්න මොකද්ද? කඩේ තියෙනවා, කඩේ සබන් තියෙනවා, සබන් එක අරගෙන එන්න විතරයි අපි දන්නේ. එතකොට ඒ ඉදිරි අන්තය අර සන්ලයිට් එක හදන තැන ඉඳලා ඔයාලයි කඩේට ගේන තැනට එනකම් කතන්දරේ සිද්ධ වෙන්නේ පසු අන්තය කියන කොටසෙදී. හරි. එතකොට මේ දෙක ගොඩක් වැදගත් වෙනවා. ඉදිරි අන්තය සහ පසු අන්තය කියන එක ඕනම ව්‍යාපාරයක නැත්තම් ඕනම වෙළඳපොළක තියෙන කොටස් දෙකක්. හරිද? ඊට පස්සේ වෙළඳ සංවිධාන ආකාර. වෙළඳ සංවිධාන ආකාර ප්‍රධාන වශයෙන් කොටස් 3ක් තියෙනවා. එකක් තමයි මාර්ග අපගත ව්‍යාපාර, අනිත් එක තමයි මාර්ග අපගත හා මාර්ගගත ව්‍යාපාර, අනිත් එක තමයි මාර්ගගත ව්‍යාපාර. මොකද්ද මාර්ග අපගත කියලා කියන්නේ? මාර්ග අපගත කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කිව්වොත් අපි කියනවා ඕෆ්ලයින් කියලා. හරි? ඔන්ලයින් නෙවෙයි ඕෆ්ලයින්. දැන් අනිත් ළමයි ටික මාර්ග අපගත වෙලා ඉන්නේ. හරි? එතකොට මාර්ග අපගත කියලා කියන්නේ ඕෆ්ලයින්. ඕෆ්ලයින් සිද්ධ වෙන ව්‍යාපාර. මිලදී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය සඳහා අන්තර්ජාලය භාවිතා නොකරන ව්‍යාපාර මේ නමින් හඳුන්වයි. මිලදී ගැනීමේ සහ විකිණීමේ ක්‍රියාවලියට අන්තර්ජාලය පාවිච්චි කරන්නේ නැත්නම් ඒවට කියනවා අපි මාර්ග අපගත කියලා. දැන් ඔයාලයි ගමේ කඩයක් කියලා හිතන්නකෝ ගෙවල් ළඟ. ගෙවල් ළඟ කඩේ එයාලා අන්තර්ජාලය පාවිච්චි කරලාද භාණ්ඩ විකුණන්නේ නැහනේ. කඩේ බඩු ටික තියාගෙන ඉන්නවා. පාරිභෝගිකයෝ කඩේට එනවා. භාණ්ඩ හුවමාරු කරගන්න. හරි? එතකොට ඒ කඩයක් කියලා කියන්නේ මාර්ග අපගත ව්‍යාපාරයක්. හරිද? ඊට පස්සේ ඊළඟ එක මාර්ග අපගත හා මාර්ගගත ව්‍යාපාර කියන්නේ ඕෆ්ලයින් සහ ඕෆ්ලයින් and ඔන්ලයින් කියන දෙකම. හරිද? මිලදී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය සඳහා අන්තර්ජාලය භාවිතා කරනවා සේම අන්තර්ජාලය භාවිතා නොකර භෞතිකව ව්‍යාපාර ආයතනයක් තුලද සිදුවන වෙළඳාම මෙලෙස හැඳින්වේ. මාර්ග අපගත හා මාර්ගගත කියලා කියන්නේ ළමයි දැන් හිතන්න ඔය ටවුන් වල කඩ තියෙනවනේ. ඔය සමහර ගොඩක් ෆෝන් කඩ ඔය වැඩේ කරනවා. හරි? ෆෝන් කඩේ ඔන්ලයින් ඔෆ්ලයින් දෙකම කරනවානේ. එයාලා කඩයක් දාගෙන ඉන්නවා. කඩයක් දාගෙන ඉන්නලා එයාලා භාණ්ඩ විකුණනවා. හරි? ඒ වගේම එයාලා ඔන්ලයින් ඔය Facebook එකේ මාකට් ප්ලේස් එකට හරි නැත්තම් එයාලා වෙනම ඔන්ලයින් වෙබ්සයිට් එකක් හදලා ඒ විදිහේ මොකක් හරි දෙයක් කරලා මොකද කරන්නේ? එයාලා ඔන්ලයිනුත් භාණ්ඩ විකුණනවා, මිලදී ගන්නවා, මේ දේවල් කරනවා. ඕෆ්ලයිනුත් කරනවා. අන්න ඒවට කියනවා අපි මාර්ග අපගත හා මාර්ගගත ව්‍යාපාර කියලා. අවසාන එක මාර්ගගත ව්‍යාපාර අපි කියනවා මේවට ඔන්ලයින් බිස්නස් කියලා. මාර්ගගත ව්‍යාපාර මිලදී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය සඳහා අන්තර්ජාලය පමණක් භාවිතා කරන ව්‍යාපාර මෙලෙස හැඳින්වේ. මිලදී ගැනීමේ හා විකිණීමේ ක්‍රියාවලිය සඳහා අන්තර්ජාලයෙන් විතරයි මේක කරන්න. ඔය තියෙන ළමයි මේ ඔයාලා ඔය වෙබ්සයිට් වලින් භාණ්ඩ මිලදී ගන්නේ. ඒ ගොඩක් ඒවා එහෙම තමයි. ඔන්ලයින් ඒවා එහෙම තමයි සිද්ධ වෙන්නේ. අන්තර්ජාලයෙන් තමයි භාණ්ඩ මිලදී ගැනීම විකිණීම සියලුම දේවල් කරන්නේ. ඔකට තියෙනවා ළමයි මේ පොඩි බිස්නස් එකක් අපි ඕන කෙනෙක්ට කරන්න පුළුවන් ඩ්‍රොප් ෂිපින් කියලා තියෙනවා. හරි? ඔයගොල්ලෝ අහලත් ඇති සමහර විට නැතුවත් ඇති. සාමාන්‍ය ඔයාලා ඔය A level එහෙම කරලා ඉන්න ගමන් කරන්න පුළුවන් වැඩක්. ඩ්‍රොප් ෂිපින් කියලා තියෙනවා. අපි කොහේ හරි තැනක තියෙන භාණ්ඩ වගේක් ෆොටෝස් ටිකක් අරගෙන අපේ නිකන් පේජ් එකක් හරි හදලා ඇඩ් එකක් දානවා. හරි? ඒ ෆොටෝස් දාලා ඇඩ් එකක් දානවා. ඊට පස්සේ කවුරු හරි ගැනුම්කරුවෙක් ඒ භාණ්ඩයක් ඕඩර් කරාට පස්සේ අපි ඒ ඕඩර් එක යවනවා අපේ ගාන තියාගෙන අර කම්පැනි එකට. ඇත්තටම ෆොටෝස් ඉමේජස් තියෙන ඒ ආයතනයට ඒ ඕඩර් එක යවුවට පස්සේ අපට ලාභයක් තියාගෙන ඒ භාණ්ඩ විකුණන්න
පුළුවන්. එතකොට අපි ළඟ භාණ්ඩත් නැහැ, සේවා මුකුත් නැහැ. අපි ඇඩ් එක විතරයි දාන්නේ. ඇඩ් එක දාලා කීයක් හරි හොයාගන්න. හරි. එතකොට අපි භාණ්ඩයක් අල්ලන්නේවත් නැහැ, කූරිය කරන්නෙත් නැහැ. අපි ඇත්තටම කිව්වොත් ඒ භාණ්ඩය දැකලවත් නැහැ. ඩ්‍රොප් ෂිපින් කියලා කියනවා. එතකොට ඔය මාර්ගගත ව්‍යාපාර විදියට තමයි ගන්න. හරි. ඊට පස්සේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය කෙරෙහි තොරතුරු තාක්ෂණයේ භූමිකාව. ගිනුම් කරණය හා තොරතුරු තාක්ෂණය. එතකොට මේ ගිනුම් කරන කටයුතු වලට තොරතුරු තාක්ෂණය අවශ්‍ය වෙනවා අනිවාර්යෙන්ම. දැන් ඔයාලා ඔය අතින් ගණන් හැදුවට සමාගම් ගණන් එක එක ෂෙය වීම, එතකොට ආදායම් වියදම් ගිනුම් ඔවා අතින් ඔයාලා හැදුවට ඔයාලා ජොබ් එකක් කරන දවසක අතින් ඒවා හදන්නේ නැහැ. ඔයාලා කරන්නේ software එකක් පාවිච්චි කරලා ওই දේවල් කරනවා. හැබැයි software එකක් පාවිච්චි කරන්න නම් මේ මූලික දැනුම තියෙන්න ඕන නිසා තමයි ඔයාලට ඔවා උගන්වන්නේ. හරි. නැත්තම් මේවා ඔයාලට මේ ජොබ් එකකට ගිහිල්ලා ඔහොම අතින් හදන්න නැහැ. හරි. ඒවා softwares පාවිච්චි කරලා තමයි ගොඩක් කම්පැනි කරන්නේ. ඊළඟට මානව සම්පත් හා තොරතුරු තාක්ෂණය කියන්නේ HR එකට. ඒ කියන්නේ අපේ ආයතනයේ ඉන්න සේවකයන් පිළිබඳව බලන, එතකොට අපේ ආයතනයේ ඉන්න නිලධාරීන් පිළිබඳව බලන, එයාලගේ පඩි වැටුප් ගැන බලන, ඒ වගේ දේවල් කරන්නේ මානව සම්පත් හා තොරතුරු තාක්ෂණය. ඊට පස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය හා තොරතුරු තාක්ෂණය. හිතන්නකෝ අපේ ආයතනයේ නිෂ්පාදන ආයතනයක් කියලා. එතකොට සියලුම නිෂ්පාදන කටයුතු කරන්න ළමයි අනිවාර්යයෙන්ම තොරතුරු තාක්ෂණය ඕනි. හරි. දැන් ඉස්තර වගේ උද්දලු පී කැති අරගෙන, හරි. එතකොට අලවංගු අරගෙන එහෙම නිෂ්පාදන කටයුතු කරනවද? එහෙම නිෂ්පාදන කටයුතු කරන ආයතන නැහැ. හරි. එතකොට දැන්ට නිෂ්පාදන ආයතන සියල්ලම තියෙන්නේ කොහොමද? යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා. එතකොට මේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා වැඩ කරන්න නම් අනිවාර්යයෙන්ම තොරතුරු තාක්ෂණික දැනුම තියෙන්න ඕන. හරි. මොකද දැන් හිතන්නකෝ දැන් ගොවිතැන් කරනවා කියලා ගොවිතැන් කරන්නත් යන්ත්‍ර සූත්‍රනේ පාවිච්චි කරන්නේ. ඉස්සර වගේ මේ අර මං කියපු දේවල් පාවිච්චි කරන්න දැන්ට ට්‍රැක්ටරයක් පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒකෙන් තමයි හාන්නේ. ඊට පස්සේ ඇට මොනාහරි පැල කරනවා නම් ඒ දේවල් කරන්නේ, අස්වන් නෙලන්නේ, සියල්ලම කරන්නේ යන්ත්‍ර සූත්‍ර පාවිච්චි කරලා. එතකොට නිෂ්පාදන ක්‍රියාවලියකට අනිවාර්යයෙන්ම තොරතුරු තාක්ෂණය අවශ්‍ය වෙනවා. ඊළඟට අලෙවිකරණය හා තොරතුරු තාක්ෂණය. අලෙවිකරණය කියලා කියන්නේ ළමයි මාකටිං. මාකටිං කරන්න අනිවාර්යයෙන්ම අපිට තොරතුරු තාක්ෂණය අවශ්‍යයි. මොකද ප්‍රචාරණ කටයුතු දැන් ඉස්සර වගේ ගොඩක්ම පෝස්ටර් ගහන්නේ, කටවුට් ගහන්නේ, එතකොට පත්තරවල ඇඩ් දාන්නේ, ඒ වගේ දේවල් කරන්නේ නැහැ. දැන් අපි මාර්ගගත විදියට තමයි මේ අලෙවිකරණ කටයුතු සියලුම ආයතන සිද්ධ කරන්නේ. ඊට පස්සේ විකුණුම් හා තොරතුරු තාක්ෂණය අපි ඔන්ලයින් භාණ්ඩ විකුණුම් කරන්න පුළුවන්. ඔන්ලයින් ඕඩරේ දාලා ඔන්ලයින්ම භාණ්ඩය විකුණන්න පුළුවන් හැකියාව තියෙනවා. සැපයුම් දාම කළමනාකරණය හා තොරතුරු තාක්ෂණය. මොකද්ද සැපයුම් දාමය කියලා කියන්නේ? අපි ඉංග්‍රීසියෙන් කියන සප්ලයි චේන් එක කියලා. මොකද්ද සැපයුම් දාමය කියලා කියන්නේ? නිෂ්පාදකයාගේ ඉඳලා අවසන් පාරිභෝගිකයා දක්වා ඒ නිෂ්පාද්‍ය ගමන් කරන දාම. ඔව් ක්‍රියාවලියනේ. එතකොට මොකද්ද වෙන්නේ? නිෂ්පාදකයාගේ ඉඳලා හිතන්නකෝ නිෂ්පාදනය කරන ආයතනයක් තියෙනවා කියලා. ඒ නිෂ්පාදකයේ ඉඳලා ඒ භාණ්ඩය අවසාන පාරිභෝගිකයාට ලැබෙනකන් සිද්ධ වෙන සියලුම ක්‍රියාවලියට කියනවා අපි සැපයුම් දාමය කියලා. එතකොට හිතන්න මේ නිෂ්පාදන ආයතනයේ අමුද්‍රව්‍ය අරගෙන ඒ අමුද්‍රව්‍ය නිෂ්පාදනාගාරයට ගෙනල්ලා ඒ නිෂ්පාදනාගාරයේ අමුද්‍රව්‍ය වලින් නිමි භාණ්ඩ හදලා ඒ නිමි භාණ්ඩ ටික පැකින් කරලා ඊට පස්සේ පැකින් කරපු ඒවා ටික තොග වෙලෙන්දට දීලා තොග වෙලෙන්දගෙන් සිල්ලර වෙලෙන්දට දීලා සිල්ලර වෙලෙන්දගෙන් පාරිභෝගිකයාට ලැබෙනකන් සිද්ධ වෙන ওই සම්පූර්ණ ක්‍රියාවලියට කියනවා අපි සප්ලයි චේන් එකක් කියලා. සැපයුම් දාමයක් කියලා කියනවා. හරි. එතකොට මේකට අනිවාර්යයෙන්ම තොරතුරු තාක්ෂණය ඕනි වෙනවා. සාමාන්‍ය ළමයි මේ ඔය
ලොකු ගාමන්ට් වගේ ආයතනවල මේ සප්ලයි චේන් කියලා වෙනම ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. හරි. වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා සප්ලයි චේන් කියලා. ඔයගොල්ලොන්ට ඉස්සරහට දැනගන්න හම්බෙයි. හරි. එතකොට මේ සප්ලයි චේන් කියන ඩිපාර්ට්මන්ට් එකේ තව ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒක ඇතුලේ ප්ලෑනින් කියලා එකක්. ප්ලෑනින් කියලා. එතකොට ඒ ප්ලෑනින් කියන එකෙන් තමයි අර සියල්ලම ප්ලෑන් කරන්නේ. නිෂ්පාදනාගාරයට අමුද්‍රව්‍ය ගේන්න දවස් කීයක් යනවද? ඒකට කොච්චර වියදමක් යනවද? ඊට නිෂ්පාදනය කරන්න කොච්චර වියදමක් යනවද? ඊට පස්සේ නිෂ්පාදනය පැකින් කරන්න කොච්චර වියදමක් යනවද? කොච්චර කාලයක් යනවද? ඊට පස්සේ ඒක අවසන් පාරිභෝගිකයාට ලැබෙන්න ප්‍රවාහන කටයුතු වලට කොච්චර වියදමක් යනවද? කොච්චර කාලයක් යනවද කියලා ඒ සැලැස්ම හදන්නේ ප්ලෑනින් එකෙන්. හරි. එතකොට මේ සැපියුම් දාම කළමනාකරණය කියන එක එන ලොකු කොටසක් ව්‍යාපාර ආයතනයක. අවසානක තමයි ව්‍යාපාර සංනිවේදනය හා තොරතුරු තාක්ෂණය. ඒ කියන්නේ අපේ සංනිවේදන කටයුතු වලටත් අපට මේ තොරතුරු තාක්ෂණය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. හරි. තොරතුරු තාක්ෂණය අනිවාර්යෙන්ම අවශ්‍ය වෙනවා. ඔන්න අපි කතා කරන්න හදන්නේ ඊ-කොමර්ස් ගැන. විද්‍යුත් වාණිජ්‍ය නැත්නම් අපි කියනවා ඉලෙක්ට්‍රොනික් කොමර්ස්. ඊ-කොමර්ස් කියලා කියනවා. ලියා ගන්න ඉංග්‍රීසි වචනේ ඊ-කොමර්ස්. අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීම, මිලදීම ගැනීම හෝ හුවමාරුව මෙලෙස හඳුන්වයි. මොකක්ද වෙන්නේ? අන්තර්ජාලය හරහා ඔයාලා භාණ්ඩයක් මිලදී ගන්න, භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නවා නම්, නැත්නම් භාණ්ඩයක් හෝ සේවාවක් විකුණනවා නම්, හරි. නැත්නම් හුවමාරුවක් කරගන්නවා නම් අපි කියන ඒවාට ඊ-කොමර්ස් එකක් කියලා. ඉලෙක්ට්‍රොනික් කොමර්ස් නැත්නම් විද්‍යුත් වාණිජ්‍ය කියලා කියනවා. හරිද? එතකොට මේක සාමාන්‍යයෙන් ඔයාලා දන්න දෙයක්. ඊට පස්සේ විද්‍යුත් ව්‍යාපාර ගැන කියනවා. ඒ කියන්නේ ඊ-බිස්නස් එකක්. ඉලෙක්ට්‍රොනික් බිස්නස් නැත්නම් අපි කියනවා ඊ-බිස්නස් කියලා. ඊ-බිස්නස් එකක්. විද්‍යුත් කියන්නේ ඉලෙක්ට්‍රොනික්, ව්‍යාපාර කියන්නේ බිස්නස්. ව්‍යාපාරයක සියලුම ක්‍රියාකාරකම් සඳහා තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදා ගැනීම මගින් ව්‍යාපාර කටයුතු කරගෙන යාම මේ නමින් හඳුන්වයි. ඊ-බිස්නස් එකක් කියලා කියන්නේ ළමයි මේ ව්‍යාපාරයේ සියලුම ක්‍රියාකාරකම් ටික සිද්ධ කරන්න IT පාවිච්චි කරලා. එතකොට ඔය ඔන්ලයින් බිස්නස් වගේ ඒවා ඊ-බිස්නස්. ඇයි? කඩ කාමරයක් නැහැ. සේව් ගන්න අවශ්‍ය වෙන්නේ. කරන් බිල්, වතුරු බිල් ගෙවන්න අවශ්‍ය වෙන්නේ. කඩකුලී ගෙවන්න අවශ්‍ය වෙන්නේ. සියලුම දේවල් තියෙන්නේ ඔයාලගේ කම්පියුටරේ හරි ෆෝන් එකේ හරි. ඒකෙන් තමයි සියලුම බිස්නස් එක කරන්නේ. එතකොට ව්‍යාපාරයේ සියලුම ක්‍රියාකාරකම් සිද්ධ වෙන්නේ මේ තොරතුරු හා සංනිවේදන තාක්ෂණය යොදාගෙන. ඒවට කියනවා අපි විද්‍යුත් ව්‍යාපාර කියලා. විද්‍යුත් ව්‍යාපාර කියලා කියනවා. හරි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඔයාලා මේ දන්න දේවල් ටිකක්. විද්‍යුත් ව්‍යාපාර ගනුදෙනු වර්ග තියෙනවා සාමාන්‍යයෙන් 6ක්. B2B, B2C, C2C, C2B, B2E, G2C කියලා 6ක් තියෙනවා. හරිද? බලමු මොනවාද කියලා. මේවා කෙටියෙන් විස්තර කරගෙන යන්න. මේවා ඔයාලට බිස්නස් වලත් තියෙනවා. මම හිතන්නේ O level වලත් මොනවාට හරි තිබ්බා මට මතක විදියට. ඔය accounts එහෙම කරලා තියෙනවා නම් O level වලත් තිබ්බා. O level IT වලත් තිබ්බා. හරි? ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට B2B. ව්‍යාපාර අතර මාර්ගගතව සිදුවන වාණිජමය ගනුදෙනු මෙම ගණයට අයත්ය. නිෂ්පාදකයා හා තොග වෙළෙන්දා අතරත්, තොග වෙළෙන්දා හා සිල්ලර වෙළෙන්දා අතරත් සිදුවන්නේ මෙවැනි ගනුදෙනුවය. එනම් ව්‍යාපාර අතර සිද්ධ වෙන ගනුදෙනු වලට කියනවා අපි business to business කියලා. හරි. B2B කියලා කියන්නේ business to business. එතකොට නිෂ්පාදකයාගෙන් තොග වෙළෙන්දාට සිද්ධ වෙන ගනුදෙනුව, තොග වෙළෙන්දායි සිල්ලර වෙළෙන්දායි අතර සිද්ධ වෙන ගනුදෙනුව, මේ සියලුම ඒවා
B2B බිස්නස් කියලා කියනවා. මෙතන උදාහරණයක් තියෙනවා. අන්තර්ජාල වෙබ් අඩවියක් කරහා රථවාහන ආනයනය කරන වෙළඳ ආයතනයක්. විදේශ රටක රථවාහන සමාගමකින් රථවාහන ඇනවුම් කිරීම. දැන් ඔය තියෙන්නේ ළමයි ගොඩක් ආයතන දැන් ලංකාවට වාහන ගෙන්නන්න පටන් ගත්තනේ. එතකොට ඒ වාහන ගෙන්නන්නේ මෙයාලා B2B විදියටනේ. එහෙන් වාහන විකුණන කම්පැනියක් සම්බන්ධ කරගෙන එයාලගෙන් වාහන මෙහෙට ගෙන්න ගන්න. හරි. ඒ ගෙන්නගෙන මෙයාලා පදින්න නෙවෙයිනේ ගේන්නේ. එයාලා ගේන්නේ එයාලත් විකුණන්න. එතකොට B2B ව්‍යාපාරයක් තමයි සිද්ධ වුණේ. හරි. එතකොට අන්තර්ජාලය හරහා තමයි වෙබ් අඩවියක් කරහා අපි වාහන ටික ඕඩර් කරා. ඊට පස්සේ වාහන ටික මෙහෙට ගෙන්න ගත්තා. ඊට පස්සේ වාහන ටික මෙහි සේල් වල දාලා විකුණනවා. ඒක තමයි කරන්නේ. ඊළඟට ව්‍යාපාරයෙන් ව්‍යාපාරයට business to customer ව්‍යාපාරයෙන් පාරිභෝගිකයාට නිෂ්පාදකයා හා පාරිභෝගිකයා අතර හෝ බෙදා හරින්නා හා පාරිභෝගිකයා අතර හෝ සිල්ලර වෙළෙන්දා සහ පාරිභෝගිකයා අතර මාර්ගගතව සිදුවන ගනුදෙනු මෙලෙස හඳුන්වයි. නිෂ්පාදකයාගෙන් පාරිභෝගිකයාට සිද්ධ වෙනවා නම් ඒකත් B2C. බෙදා හරින්නාගෙන් පාරිභෝගිකයාට හම්බෙනවා නම් ඒකත් B2C. සිල්ලර වෙළෙන්දාගෙන් පාරිභෝගිකයාට හම්බෙනවා නම් ඒකත් B2C business to customer. අන්තර්ජාල වෙබ් අඩවියක් කරහා විශ්‍රාමික සාමාන්‍ය පුද්ගලයෙකු විසින් කොටස් වෙළඳපොළෙහි ලියාපදිංචි ප්‍රසිද්ධ සමාගමකින් කොටස් මිලදී ගැනීම. එතකොට මේකෙදි කියනවා මේ සාමාන්‍ය පුද්ගලයෙක් කොටස් වෙළඳපොළේ ප්‍රසිද්ධ සමාගමකින් එයා කොටස් ටිකක් මිලදී ගන්නවා. එතකොට මේ බිස්නස් එකෙන් කස්ටමර් කෙනෙක් තමයි මේ සාමාන්‍ය පුද්ගලයා තමයි මේ කොටස් ටික ගන්න. නැත්තම් ඔයාලා දැන් මේ තියෙන්නේ මේ ඉන්ටර්නෙට් පාවිච්චි කරලා කරන දෙයක්. කියන්නේ අන්තර්ජාලය පාවිච්චි කරලා තමයි මේ දේ සිද්ධ වෙන්නේ. හැබැයි සාමාන්‍ය විදියට නම් ඔයාලගේ ඔය ගෙවල් ළඟ තියෙන සිල්ලර බඩු කඩෙන් ඔයාලා බඩු ගන්නවා නම් ඒ B2C එකක් තමයි. හැබැයි මේ උදාහරණේ දීලා තියෙන්නේ මේ කොටස් වෙළඳපොලේ කොටස් මිලදී ගැනීම සිද්ධ වෙන්නේ ඔන්ලයින්. ඒ නිසා ඊළඟට පාරිභෝගිකයන්ගෙන් පාරිභෝගිකයාට අන්තර්ජාලය හරහා පාරිභෝගිකයෙක් තවත් පාරිභෝගිකයෙක්ට භාණ්ඩ හෝ සේවා විකිණීම මෙලෙස හැඳින්වේ. අන්තර්ජාල වෙබ් අඩවියක් කරා පුද්ගලයෙකු විසින් භාවිතා කරන ලද වාහනයක් තවත් පුද්ගලයෙකුට අලෙවි කිරීම. ඔය තියෙන්නේ ළමයි ikman.lk patpat.lk ඊට sambole.lk ඔයම කියලා තියෙනවානේ. ඔය C2C business platform නේ. ඒ කියන්නේ අපි දැන් බයික් එකක් පදිනවා. ඒ බයික් එක අපට පැද්ද ඇති අපි දානවා විකුණන්න. අපි කඩේකට නෙවෙයි දාන්නේ වෙබ්සයිට් එකට දානවා. නැත්තම් Facebook එකේ මාකට් ප්ලේස් එකට දැම්මම ඒකත් විලදී ගන්න කස්ටමර් කෙනෙක්. ඒ කියන්නේ මේ බයික් එක අවශ්‍ය කෙනෙන්නේ ඒකත් ගන්නෙ. එතකොට කස්ටමර් ටු කස්ටමර් පාරිභෝගිකයාගෙන් තවත් පාරිභෝගිකයෙක්ට තමයි මේ භාණ්ඩ විකිණීම සිද්ධ වෙන්නේ. ඊළඟට C2B පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරයට නැත්නම් අපිනා customer to business. යම් කිසි පාරිභෝගිකයෙක් වෙත යම් සේවාවක් ලබා දීම මෙවැනි ගණදෙනුවලදී සිදුවේ. කවුරු හරි පාරිභෝගිකයෙක් ව්‍යාපාරයක් වෙත මොකක් හරි සේවාවක් ලබා දෙනවා. ඒකට කියනවා අපි පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරයක් නැත්නම් customer to business කියලා. උදාහරණ බලන්නකෝ. අන්තර්ජාල වෙබ් අඩවියක් කරහා පුද්ගලයෙකු විසින් භාවිතා කරන ලද වාහනයක් වාහන අලෙවි කරන ආයතනයක් විසින් නැවත විකිණීමේ අරමුණෙන් මිලදී ගැනීම. මොකද්ද වෙන්නේ? අන්තර්ජාල වෙබ් අඩවියක් කරා පුද්ගලයෙකු විසින් භාවිතා කරන වාහනයක් වාහන අලෙවි කරන ආයතනයක් විසින් නැවත විකිණීමේ අරමුණෙන් මිලදී ගන්නවා. ඔය සමහර වාහන තියෙනවා ළමයි අපි හිතන්නකො ඇඩ් එකක් දැම්ම කියලා. ඔය ikman.lk එකේ patpat.lk එකේ මොකක හරි නැත්නම් Facebook එකේ මාකට් ප්ලේස් එකේ හරි. එතකොට ළමයි මේ අපි මේක වික්කට ගන්න වාහන සේල්කාරයෙක්. ගොඩක් වාහන එහෙම තමයි. දැන් කලින් දවස්වල මේ වාහන මිල යන එක දැනගෙන සේල් වල මිනිස්සු කරේ
මිනිස්සුන්ගේ විකුණන් තියෙන වාහන ටික ගත්තා. හරි. දවසකට වාහන 10 12 ගත්තා. කොහොම හරි කරලා ඒ මිල අඩු කාලේ යාලා කරේ වාහන ටික එකතු කරගත්තා. මිල වැඩි වෙනකොට යාලා මිල වැඩි කරලා විකුණනවා. එක වාහනයකින් එකට එකක් වගේ ලාභ තියාගෙන විකුණන්න තරම් පුළුවන් වුණා. එතකොට මේකදි වෙන්නේ අපි විකුණනවා. අපි කස්ටමර් කෙනෙක්. අපි භාණ්ඩය විකුණනවා වාහන සේල්කාරයෙක්ට. එතකොට මේ වැඩේ තමයි සිද්ධ වෙන්නේ. මේක අන්තර්ජාලය හරහා සිද්ධ වෙන්න පුළුවන්. ඊළඟට ව්‍යාපාරයෙන් රැකියා නියුක්තිකයන්ට බිස්නස් ටු එම්ප්ලෝයි මේක ඔයාලා ලියාගන්න බිස්නස් ටු එම්ප්ලෝයි බිස්නස් ටු එම්ප්ලෝයි B2E කියලා කියන්නේ ව්‍යාපාර හා එම ආයතනය තුළ සිටින සේවකයන් අතර සිදුවන ගනුදෙනු විශේෂයක්. කියන්නේ අපි ආයතනයක් තියෙනවා අපි ඒ ආයතනයේ වැඩ කරනවා. එතකොට ආයතනය සහ ආයතනයේ ඉන්න සේවකයන් අතර මොකක් හරි ගනුදෙනුවක් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා B2E කියලා. ඔය සමහර ආයතනවල ළමයි දැන් හිතන්නකෝ ඔය ගොඩක් software company වල වෙන වැඩක් තමයි මේ දැන් හිතන්න මං වැඩ කරන ආයතනයේ අලුතෙන් මොකක් හරි වේකන්සි එකක් එනවා. කියන්නේ අලුත් ජොබ් පුරප්පාඩුවක් එනවා. එතකොට මං කරනවා මං දන්න කියන පුද්ගලයෙක් ඉන්නවා නම් එයා කියලා මේ අපොයින්ට් කරලා පෙන්නනවා ආයතනයට මෙන්න මෙයා හොඳයි මේ ජොබ් එකට මෙන්න මේ පුද්ගලයා හොඳයි කියලා අපි දන්න කෙනෙක් හඳුන්වලා දෙනවා. හරි. එහෙම කරාට පස්සේ ඒ පුද්ගලයා හඳුන්වලා දීලා ඒ ආයතනෙන් ඒ පුද්ගලයා ගත්තනම් හරිද? හඳුන්වලා දුන්න නිසා මට එයා ගත්ත එකට කමිෂන් එකක් හම්බ වෙනවා. සාමාන්‍යයෙන් එයාගේ පඩියෙන් භාගයක් වගේ ප්‍රමාණයක් මට කමිෂන් එකක් වගේ එක මාසයකට හම්බ වෙනවා. හරි. එකපාරයි ඒක හම්බ වෙන්නේ. එතකොට ඒ ව්‍යාපාරයෙන් සේවාවේ සේවකයන්ට තමයි ඒක හම්බ වෙන්නේ. හරිද? ව්‍යාපාර හා ඒ ආයතන තුල ඉන්න සේවකයන් අතර තමයි මේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ. යම් ප්‍රසිද්ධ සමාගමක් තම ආයතනයේ සතු කොටස් අන්තර්ජාල වෙබ් අඩවියක් කරා තම සේවකයෙකුට අලෙවි කිරීම. මොකක් හරි මේ ප්‍රසිද්ධ ආයතනයක කොටස් මේ අන්තර්ජාලය හරහා එයාලගේ ආයතනයම සේවකයෙක්ට විකුණනවා. ගොඩක් ආයතනවල එහෙම වෙනවනේ. ඒ කියන්නේ ආයතනයේ වැඩ කරන සේවකයෙක්ට ඒ ආයතනයේ අයිතිකාරයෙක් වෙන්න පුළුවන්. කොටස් මිලදී ගත්තොත් ඒ ආයතනයේ අයිතිකාරයෙක් වගේ තමයි. එතකොට එයාලා අතර සිද්ධ වෙන ගනුදෙනුව මේ B2E business to employee කියලා කියනවා. ඊට පස්සේ අවසාන එක රජයෙන් පාරිභෝගිකයාට අපි කියනවා government to customer කියලා. government to customer. හරි. එතකොට රජයෙන් පාරිභෝගිකයාට හම්බෙන සේවා. ඒ කියන්නේ රජයෙන් රටේ ඉන්න මිනිස්සුන්ට හම්බෙන සේවාව. රජයක් සිය පුරවැසියන්ට යම් සේවාවක් සපයයි. එම සේවා මාර්ගගතව සැපයීම මෙහිදී සිදුවේ. උදාහරණයක් කියන ශ්‍රී ලංකාවේ සමහර පළාත් රථවාහන සඳහා ආදායම් බලපත්‍ර මාර්ගගතව ලබා දීම. එතකොට ළමයි රජයෙන් රටේ ඉන්න පුරවැසියන්ට සේවාව සපයන්න ඔන්ලයින්. අන්න ඒවට තමයි G2C කියලා කියන්නේ. දැන් හිතන්නකෝ මේ ඔන්ලයින් පාස්පෝර්ට් එක අපිට ඇප්ලයි කරන්න පුළුවන්. එතකොට ඒක G2C එකක්. එතකොට සමහර පළාත්වල තියෙනවා ආදායම් බලපත්‍ර ගන්න පුළුවන් අපිට ඔන්ලයින්. හරි. එතකොට PDF එක තමයි එන්නේ. පොලිසිය නැමැත්තුවොත් PDF එක පෙන්වන්න පුළුවන්. ඒක එයාලා දන්නවා. හරි. ඒ වගේ දේවල් කරගන්න පුළුවන්. ඕක කොරෝනා කාලේ තමයි ගොඩක්ම ආවේ. ඊට පස්සේ දැන් ඇවිල්ලා තියෙනවා අර මේ ගොඩක් රජයේ ආයතනවල මේ ගෝවිපේ කියලා ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒ කියන්නේ රජයේ ආයතනවල ගෙවීම් කරන්න පුළුවන් අපට ඔන්ලයින්.
හරි මේ වගේ එකක් ඔයගොල්ලෝ දැකලා ඇති GoPay කියලා. හරි එතකොට ගවර්න්මන්ට් පේ කියන එක රජයේ ආයතන වලට ගෙවීම් කරනවා නම් ඉස්සර අපි බැංකුව වලට යන්න බෑ. හැබැයි අපිට මේ ෆෝන් එකට මේ GoPay app එක දාගත්තොත් අපිට පුළුවන් ඔන්ලයින් පේමන්ට් එක කරන්න. එතකොට ඒ වගේ දේවල් තියෙනවා මේ රජයෙන් පුරවැසියන්ට නැත්තම් රජයෙන් පාරිභෝගිකයන්ට සිද්ධ වන සේවාවන් විදියට. ඊට පස්සේ විද්‍යුත් ව්‍යාපාරවල වාසි සහ අවාසි කතා කරාට පස්සේ අපේ 12 වෙනි පාඩම ඉවර වෙනවා. ව්‍යාපාරවල වාසි භාණ්ඩ විකිණීමෙන් පසු සහාය දීම හා මඟ පෙන්වීම. ඒ කියන්නේ භාණ්ඩ වික්කට පස්සේ අවශ්‍ය සහාය දක්වනවා. දැන් ඔන්ලයින් නේ සිද්ධ වෙන්නේ වැඩේ. ඒ නිසා අවශ්‍ය සහාය දක්වනවා ඒ ආයතන විසින්. මඟ පෙන්වීමක් කරනවා, ගයිඩ් එකක් දෙනවා. ආකර්ශනීය භාණ්ඩ තෝරා ගැනීම අපට එක එක ලස්සන එක එක අයිටම් තියෙන එක එක ඔප්ෂන් වලින් භාණ්ඩ තෝරගන්න හැකියාවක් තියෙනවා මේ විද්‍යුත් ව්‍යාපාරවලදී. ඔයගොල්ලෝ දැන් හිතන්නකෝ ඔය මොකක් හරි ටෙමු ඇප් එකට හරි eBay එකට හරි ගියොත් වොච් එකක් හොයන්න එක එක ජාතිය වොච් ඔයගොල්ලන්ට පෙන්නනවා. ඇයි එක විකුණුම්කරුවෙක් නෙවෙයි ඉන්නේ විකුණුම්කරුවන් දහස් ගණක් මේ වෙබ්සයිට් එකේ ඉන්නවා. එතකොට යාළගේ එක එක නිෂ්පාදන අපට බලා ගන්න පුළුවන්. තරංකාරී මිල ගණන්. එතකොට තරංකාරී මිල ගණන් ගොඩක්ම මිල ගණන් අඩුයි ළමයි. ඇයි ඒ? ඇයි තරංගේ වැඩිනේ. එතකොට විකුණුම් වෙන්නේ සාමාන්‍යයෙන් අඩුම භාණ්ඩවල මිලනේ. අපි සාමාන්‍යයෙන් මිල වැඩි භාණ්ඩ ගන්න නෑනේ. අපි බලන්නේ කොහොම හරි චෙක් කරලා අඩු එකක් ගන්න. එතකොට ක්වොලිටිය හොඳයි නම් අඩු භාණ්ඩයක් උනාට කමන්නේ අපි ගන්නවානේ. එතකොට තරංකාරී මිලක් ගණනය වෙනවා. තෘප්තිමත් බව සහතික කිරීම සහතික වීම කියන්නේ අපි තෘප්තිමත් වෙනවා මේ භාණ්ඩය මිලදී ගන්න පුළුවන් මිලදී ගන්න පුළුවන් වෙන්න තරම් තෘප්තිමත් වෙනවා මොකද මේ භාණ්ඩේ සියලුම විස්තර අපට දැනගන්න පුළුවන් නිසා. වේගවත් සේවාවක් අපට භාණ්ඩ ඉක්මනින් ලබා ගන්න පුළුවන්. එතකොට භාණ්ඩය මිලදී ගැනීම ඉක්මනින් ඕඩර් එක දාන්න පුළුවන් ඉක්මනින්. ඒ සියලුම දේවල් වේගවත් පහසුවෙන් ළඟා වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඇමරිකාවේ භාණ්ඩයක් විකුණන් දාලා තිබ්බත් අපට ලංකාවේ ඉඳලා මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉක්මනින් මිලදී ගැනීම හා විකිණීම අපට ඉක්මනින් මිලදී ගන්න විකුණන්න පුළුවන්. ඒ කියන්නේ උදේද රෑද දවල්ද අදාළ නැහැ. මේ අපට මේ රෑ මේ වෙලාවේ භාණ්ඩයක් මොකක් හරි ගන්න හිතුනොත් ඒක මේ දැන් මිලදී ගන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට දැන්වීම විද්‍යුත් ව්‍යාපාරයේ දැන්වීම නැත්නම් ප්‍රචාරණ කටයුතු අපට හොඳට කරගන්න පුළුවන් මේ ඔන්ලයින් පාවිච්චි කරලා තෑගි දීම් වට්ටම් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේකෙදී ඔය සමහර ඒ වගේ බෝනස් හම්බෙනවා කියනවා. අපට පළවෙනි ඕඩර් එකට ඩොලර් 5ක ඔෆර් එකක් හම්බෙනවා කියනවා. වට්ටම් හම්බෙනවා රුපියල් 1000ක වට්ටමක් කියලා කියනවා. නැත්තම් කියනවා රුපියල් 1000ට භාණ්ඩ 3ක් මිලදී ගන්න පුළුවන් කියලා. ඔය වගේ එක එක වාසි සහගත තෑගි දීම් වට්ටම් දීම් වගේ දේවල් මේ ඔන්ලයින් බිස්නස් වල සිද්ධ වෙනවා. ඒකට හේතුව තමයි තරඟකාරීත්වය වැඩි නිසා. ඊට පස්සේ විද්‍යුත් ව්‍යාපාරවල අවාසි. ඇනවුම් කළ භාණ්ඩවල විශ්වාසනීයත්වයේ ගැටලු සහිත වීම. අපි මිලදී ගන්න يعني ඕඩර් එක දාපු භාණ්ඩේම හම්බ වෙයි කියලා ෂුවර් නැහැ. හරි. සමහර වෙලාවට අපි ඕඩර් එක දැම්මේ එකක් අපට හම්බ වෙන්නේ තව එකක්. එහෙම වෙන්නත් පුළුවන්. විකිණෙන සමාගම් අතර සම්බන්ධතාවයක් නොමැති වීම. දැන් අපි ඔන්ලයින් eBay එකෙන් ගිහිල්ලා නැත්නම් temu app එකෙන් ගිහිල්ලා අපි මොකක් හරි භාණ්ඩයක් මිලදී ගත්තට අපි දන්නවද ඒ කඩේ තියෙන රටවත් දන්නවද නැහනේ. එතකොට විකුණන සමාගම අතර කිසිම සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. මුදල් ගෙවීම ණයපත්වල විශ්වාසනීය බව පිළිබඳව ගැටලු ඇතිවීම. මුදල් ගෙවීමේදී අපි දැන් ඔන්ලයින් පේමන්ට් යන්නේ කරන්නේ. එතකොට ඔන්ලයින් පේමන්ට් එක කරනකොට කාඩ් එක ඇඩ් කරන්න වෙනවා අපට. ඒ වෙබ්සයිට් වලට. කාඩ් එක ඇඩ් කරාට පස්සේ අපේ account එකේ සියලුම විස්තර යාළට යනවා. ඔන්න ඔතනදී විශ්වාසනීයත්වය පිළිබඳව ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි දැන්ට තියෙන හැම වෙබ්සයිට් එකක්ම ඒ සිකියුරිටි එක මේ ගොඩක් බලනවා. ඒ ආරක්ෂාව ගැන ගොඩක්ම බලනවා. මොකද නැත්තම් මිනිස්සුන්ට විශ්වාසයක් නැත්තම්
මේ වගේම භාණ්ඩ මිලදී ගන්න නැහැ. ඒ නිසා ඒ ආරක්ෂාව තියෙනවා. හැබැයි අනාරක්ෂිත තත්ත්වයකුත් තියෙන්න පුළුවන්. ඉතිරි මුදල් ගැන අනාරක්ෂිත බව. අපිට සාමාන්‍යයෙන් ඉතිරි මුදල් ලබා ගැනීමක් කරන්න බෑ කොහොමවත්. සාමාන්‍යයෙන් මේ භාණ්ඩයේ මිල නම් ඒ මිලම ගෙවීම කරාම හරි. එවුන් ලබන භාණ්ඩවල අනාරක්ෂිත බව. හිතන්නකෝ අපට දුර ඉඳලා චීනේ ඉඳලා එන්නේ කියලා මොකක් හරි භාණ්ඩයක්. එහෙම આવොත් මොකද වෙන්නේ? ඒ භාණ්ඩවල අනාරක්ෂිත බවක්. ඒ කියන්නේ අපි දන්නේ නැහනේ. හරිම භාණ්ඩය හම්බෙයිද? මගදී මොකක් හරි අවුලක් වෙයිද? කැඩිලා වැටිලා පොඩි වෙලා මොකක් හරි වෙයිද? ඒ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. එතකොට ඔන්නෝව තමයි අවාසි වෙන්නේ විද්‍යුත් ව්‍යාපාරවල. හරි. ඔතනින් අපි ඔයාලගේ 12 වෙනි පාඩම සාකච්ඡා කරලා ඉවරයි. මං කිව්වේ පොඩි පාඩමක් තියෙන්නේ. හරි. පොඩි පාඩමක් තියෙන්නේ. අපි කතා කරා ඩිජිටල් ඉකොනොමිය ගැන, අංකිත ආර්ථිකය ගැන. ඊට පස්සේ ආර්ථිකයේ සිද්ධ කරන කාර්යයන් මොනවාද? ඊට පස්සේ අංකිත ආර්ථිකයක් කියන්නේ මේ සිද්ධ කරන කාර්යයන් තොරතුරු තාක්ෂණික මෙවලම් පාවිච්චි කරලා නවීකරණය කරලා පාවිච්චි කරනවා නම් අපි ඒකට කියනවා අංකිත ආර්ථිකයක් කියලා. ඊට පස්සේ අපි වෙන්දේසි ගැන කතා කරා. ප්‍රධාන වශයෙන් ඩිජිටල් ආර්ථිකයේ තියෙන වෙන්දේසි ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. ඊට පස්සේ ව්‍යාපාරික ක්‍රමවේද තුනක් තියෙනවා. ප්‍රතිවෙන්දේසි, සමූහ මිලදී ගැනීම, විද්‍යුත් වෙළඳපොළ. ඔය තුන ගැන තමයි මේ පාඩමේම කතා වෙන්නේ. එතකොට වෙන්දේසි කියලා කියන්නේ භාණ්ඩයක ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් ඉන්නවා. එතකොට ගැනුම්කරුවන් ඒ මිල තීරණය කරන්න ලන්සු තියෙන එකට කියන අපි වෙන්දේසියක් කියලා. එතකොට වෙන්දේසිය සාමාන්‍ය කොටස් දෙකයි. සාමාන්‍ය වෙන්දේසි සහ විලෝම වෙන්දේසි කියලා. එතකොට සාමාන්‍ය වෙන්දේසියක් කියන්නේ ඔය මම ඉස්සෙල්ලා කිව්ව විදියට සාමාන්‍ය විදියට වෙන වෙන්දේසියක්. අපි ලන්සු තියනවා වැඩි වැඩියෙන්. එතකොට වැඩිම ලන්සුව තියපු කෙනාට භාණ්ඩය හම්බ වෙනවා. විලෝම වෙන්දේසියේදී වෙන්නේ අඩුම ලන්සුව තියෙන කෙනාට භාණ්ඩය හම්බ වෙනවා. නැත්නම් සේවාව හම්බ වෙනවා. මං කිව්වේ උදාහරණයක් කන්ස්ට්‍රක්ෂන් ෆීල්ඩ් එකේ. පාරක් හදන්න වෙන්දේසි කරනවා නම් අපි ඒ පාර හදන්න වියදම අඩුවෙන්ම යන කෙනා ඉදිරිපත් කරන මිලට තමයි ඒ වෙන්දේසියේ ඒ පාර හදන එක හම්බ වෙන්නේ. එතකොට විලෝම වෙන්දේසියේදී වෙන්නේ අඩුම මිල පහතම මිල තීරණය කරලා ඒකට තමයි ඒක වෙන්දේසි වෙන්නේ. අඩුම මිලට තමයි වෙන්දේසි වෙන්නේ. එතකොට මේ තියෙන ළමයි ඔන්ලයින් වෙන්දේසි කරන වෙබ්සයිට් කීපයක් මේවට ගිහිල්ලා බලන්න. ඊට පස්සේ අපි කතා කරා කණ්ඩායම් ලෙස මිලදී ගැනීම නැත්නම් සමූහ මිලදීම් ගැන. ඒ කියන්නේ භාණ්ඩයක මිලදී ගැනීම එක භාණ්ඩයක් වැඩිපුර මිලදී ගන්නකොට හම් වෙන වට්ටම් ගැන. එතකොට මේ වැඩේ කරන්නේ භාණ්ඩවල විකුණුම් ප්‍රමාණය වැඩි කරගන්න. හරි? විකුණුම් ප්‍රමාණය වැඩි කරගන්න තමයි මේ වැඩේ කරන්නේ. එතකොට සාමාන්‍ය ඔය කඩවල් වල තියෙනවා එකක් ගත්තම දෙකක් ගත්තම මෙන්න මෙච්චරයි, එකක් ගත්තොත් මෙච්චරයි. දෙකක් ගන්නකොට මිල පොඩ්ඩක් අඩුයි. ඊට පස්සේ පහක් ගත්තොත් එකක් නොමිලේ කියලා ඔය යෝගට් එහෙම තියෙන්නේ. එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ විකුණුම් ප්‍රමාණය වැඩි කරගන්න. ඊට පස්සේ අපි කතා කරා විද්‍යුත් වෙළඳපොළ. විද්‍යුත් වෙළඳපොළ කියන්නේ ඔන්ලයින් විදියට නැත්තම් තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා වෙබ් අඩවියක් පාවිච්චි කරලා ගැනුම්කරුවන්, විකුණුම්කරුවන්, පාරිභෝගිකයන්, තොග වෙළෙන්දන්, සිල්ලර වෙළෙන්දන්, නියෝජිතයන් එකතු වෙලා මේ ගණදෙනු සිද්ධ කරන තැන. එතකොට ඒකේ කොටස් දෙකක් තියෙනවා, ඉදිරි අන්තය සහ පසු අන්තය කියලා. බැක් ඔෆිස් සහ ෆ්‍රන්ට් ඔෆිස්. ෆ්‍රන්ට් ඔෆිස් එක නැත්තම් ඉදිරි අන්තය කියලා කියන්නේ ගැනුම්කරුවන් සහ විකුණුම්කරුවන් එකතු වෙන කොටස. පසු අන්තය කියලා කියන්නේ නිෂ්පාදකයාගේ ඉඳලා තොගවෙලෙන්දාගේ ඉඳලා ගැනුම්කරුවට නැත්තම් පාරිභෝගිකයාට භාණ්ඩය ලැබෙන ක්‍රියාවලිය. එතකොට බැක් ඔෆිස් එකේ තමයි ඔය සප්ලයි චේන් නැත්තම් සැපයුම් දාමේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ වෙළඳ සංවිධාන ආකාර තුනයි ප්‍රධාන වශයෙන්. එකක් තමයි මාර්ග අපගත ව්‍යාපාර. ඒ කියන්නේ ඕෆ්ලයින් ව්‍යාපාර. අන්තර්ජාලය භාවිතා කරන්නෙම නැති. ඔයාලගේ ගමේ තියෙන සිල්ලර බඩු කඩයක් වගේ.
මාර්ග අපගත හා මාර්ගගත ව්‍යාපාර කියලා කියන්නේ අපි ඔන්ලයින් නුත් සිද්ධ කරනවා ඔෆ්ලයින් නුත් සිද්ධ කරනවා. ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් ඔය ටවුන් වල තියෙන ෆෝන් කඩ වගේ. එයාලා කඩෙත් දාගෙන ඉන්නවා. එයාලා ඊට පස්සේ ඒ භාණ්ඩේ ඔන්ලයින් උත් විකුණන්න දාලා තියෙනවා. මාර්ගගත ව්‍යාපාර කියලා කියන්නේ ඔන්ලයින්ම භාණ්ඩ විකුණන ව්‍යාපාර වලට. ඊට පස්සේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය කෙරෙහි මේ තොරතුරු තාක්ෂණයේ භූමිකාව ගැන කතා කරනකොට ව්‍යාපාරයක ගිණුම් කරන මානව සම්පත් නිෂ්පාදන අලෙවිකරන විකුණුම් සැපයුම්දාම ව්‍යාපාර සංනිවේදන වගේ තියෙන සියලුම ශේෂ්ත්‍රයන් වලට මේ තොරතුරු තාක්ෂණය කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඊට පස්සේ අපි අවසානට කතා කරා විද්‍යුත් වාණිජ්‍ය කියන්නේ නැත්නම් අපි කියනවා ඊ-කොමර්ස් කියලා අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීමක් මිලදී ගැනීමක් හුවමාරුවක් සිද්ධ වෙනවා නම් අපි ඒකට කියනවා ඊ-කොමර්ස් කියලා. ඊ-බිස්නස් එකක් කියලා කියන්නේ ව්‍යාපාරයේ සියලුම ක්‍රියාකාරකම් මේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා කරනවා නම් ඒකට කියනවා විද්‍යුත් ව්‍යාපාරයක් කියලා. ඔන්න ඔය දෙක පටලවා ගන්න එපා ළමයි. විද්‍යුත් වාණිජ්‍ය සහ විද්‍යුත් ව්‍යාපාර කියන එක පටලවා ගන්න එපා. ඊ-කොමර්ස් සහ ඊ-බිස්නස්. ඊ-කොමර්ස් කියන්නේ අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවා විකිණීම මිලදී ගැනීම සහ හුවමාරුව. හැබැයි විද්‍යුත් ව්‍යාපාරයක් නැත්නම් ඊ-බිස්නස් එකක් කියලා කියන්නේ ව්‍යාපාරයේ තියෙන සියලුම කටයුතු මේ තොරතුරු තාක්ෂණය පාවිච්චි කරලා තමයි සිද්ධ වෙන්නේ. එතකොට විද්‍යුත් ව්‍යාපාර ප්‍රධාන වශයෙන් කොටස් 6යි. B2B ව්‍යාපාරයක් යාගෙන් ව්‍යාපාරයට ඊට පස්සේ B2C කියන්නේ ව්‍යාපාරිකයාගෙන් පාරිභෝගිකයාට C2C කියන්නේ පාරිභෝගිකයාගෙන් පාරිභෝගිකයාට C2B කියන්නේ පාරිභෝගිකයාගෙන් ව්‍යාපාරයට B2E කියලා කියන්නේ ව්‍යාපාරයෙන් රැකියා නියුක්තිකයන්ට ඒ කියන්නේ ව්‍යාපාරයෙන් ආයතනයේ සේවකයන්ට G2C කියලා කියන්නේ government to customer ඒ කියන්නේ රජයෙන් පාරිභෝගිකයට නැත්තම් රජයෙන් රටේ පුරවැසියන්ට මේ විද්‍යුත් ව්‍යාපාර තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ මේ උදාහරණ එහෙම ලියාගන්න මේවට මම කිව්වා ඔය පාස්පෝර්ට් ඔන්ලයින් පාස්පෝර්ට් ගන්න එක. එතකොට ඔය GoPay කියන එක ඒ වගේ දේවල් මේ G2C තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි විද්‍යුත් ව්‍යාපාරවල වාසි සහ අවාසි කතා කරා. මොනවා හරි ප්‍රශ්න තියෙනවද? 12 වෙනි පාඩමේ මොනවා හරි ප්‍රශ්න තියෙනවද? නෑ. මේ පාඩම ලේසි මේ කියන්නේ ඇත්තටම ප්‍රශ්න නැති තරම්. ඒ කියන්නේ ඔයාලා බිස්නස් කරනවා නම් බිස්නස් වල තියෙනවා මේවා ඉකෝන්නලත් ටිකක් තියෙනවා. ඒක නිසා මේක ලේසි මේක පාඩම් කරගන්න එකපාරක් බැලුවත් ඇති තියරි කොටස්නේ. ඒ නිසා මේක එකපාරක් බැලුවත් ඇති මේක පොඩ්ඩක් බලා ගන්න. හරි. එතකොට 12 වෙනි පාඩම උතනින් ඉවරයි. අපි පේපර් ප්‍රශ්න සාකච්ඡා කරනවා වෙනින්ම. එතකොට රිවිෂන් එකේදී ඒ ටික කරනවා. ඒක ළඟදිම කරමු. එතකොට අපට පුළුවන් මේක ඉක්මනට මතක් කරගන්න. පේපර් ප්‍රශ්න වලට බැලුවම ඔයාලට තේරෙයි මේකෙන් එන ප්‍රශ්න. එතකොට මේකේ අර සමහර ගැඹුරු දේවල් අපි එතනදි කතා කරනවා පේපර් වල ප්‍රශ්න එක්ක.